2025දී ඕලෙවල් ලියලා ප්‍රතිඵල එනකම් බලන් ඉන්න සෙට් එකට මෙන්න සුභ ආරංචියක්. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිවේදනය කරලා තියෙන නිවේදනය මෙන්න. 2025 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි 15 වන විට නිකුත් කරන බව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. ඉතින් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සූදානම් කිරීම මේ වන විට සිදු වෙමින් පවතින බවත්, නිකුත් කිරීමට පෙර නිලධාරීන් ලේඛන සකස් කරමින් සිටින බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මధుර සෙනවිරත්න මහතා තහවුරු කරලා තියෙනවා. 2025 අපොස සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පවත්වලා තියෙනවා. ඒ සඳහා රට පුරා අපේක්ෂකයින් 4,51,463 දෙනෙකු සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා ගැටළු මතු කරලා තියෙනවා. ඉතින් එය කල් දැමීමට ඇතැම් කණ්ඩායම්වල ඉල්ලීම් නොතකා එය නියමිත පරිදි සිදුවන බව ස්ථීර ලෙස එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. විවිධ පාර්ශවයන් ප්‍රමාදයක් සඳහා අභියාචනා කර තිබුණත් සැලසුම් කර ඇති කාලසටහන වෙනස් කිරීමට දැනට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ආචාර්ය සෙනවිරත්න මහතා සඳහන් කළා තියෙනවා. ඉතින් 2026 අපොස උසස් පෙළ විභාගය අගෝස්තු 10 ඉඳලා සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව තහවුරු කරලා තියෙනවා. ඉතින් ඕ ලෙවල් ලියලා රිසල්ට් එනකම් බලන් ඉන්න ඔයාලගේ හින්දා හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යයෙන්. මොකද රිසල්ට් ආපු ගමන් වීඩියෝ එකක් කරන් එනවා කොහොමද රිසල්ට් බලන්න කියලා. ඉතින් ඒ වගේම තමයි මතක් කරනවා ඒ ලෙවල් ලියන සෙට් එක අනිවාර්යෙන් දැන් ඉඳන් සූදානම් වෙන්න. මොකද ඔයාලගේ ඒ ලෙවල් විභාගෙත් ළඟ ළඟම එනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.